එකමත් එක කාලෙක ලස්සන ගමක් තිබුණා. මේ ගමේ හිටියා වයස අවුරුදු 8ක් විතර වුණු පුංචි පිරිමි ළමයෙක්. එයාගේ නම තමයි බින්දු. බින්දු කියන්නේ ගමේ හැමෝටම උදව් කරන අහිංසක ළමයෙක්. ඒ වගේම බින්දු එයාගේ අම්මට ගෙදර වැඩ හැම දෙයකටම උදව් කරා. වතුර අදින්න වගේම එයාලා හදලා තියෙන වගාවට වතුර දාන්න, පැල හදන්න මේ දේවල් වලටත් උදව් කරා. බින්දුලාගේ ප්‍රධානම ආදායම් මාර්ගය තමයි කඩයප්පන් හදන එක. ඉතින් මේ පුංචි බින්දු උදේම නැගිටලා ඒ අම්මා හදලා දෙන කඩයප්පන් හැම එකක්ම කඩවල් වලට දාන්නත් අමතක කරන්නේ නැහැ. ඉතින් මේ බින්දු ටිකක් දුප්පත් නිසා ඉස්කෝලේ අනික් යාළුවෝ එයාව ගණන් ගන්නේ නැහැ. මේකට බින්දු හිටියේ ගොඩාක් දුකින්. හැබැයි බින්දු කියන්නේ ඉගෙන ගන්න ගොඩාක් දක්ෂ ළමයෙක් නිසා හැමදාම ගුරුවරුන්ගේ පැසසුම් වලට නම් බින්දු ලක් වුණා. ඉතින් බින්දු ගොඩක් ලකුණු ගත්තම අත්පුඩියක් ගහන්න කියලා ගුරුවරු කිව්වත් ඒකට නම් කිසිම යාළුවෙක් කැමති වුණේ නැහැ. මොකද බින්දුට හොඳ යාළුවෙක් හිටියේ නැහැ. බින්දු මේකට ගොඩාක් දුකින් තමයි හිටියේ. හැබැයි බින්දුගේ ජීවිතේ වෙනස් වෙන්නේ මෙන්න මේ දවසේ. ඒ තමයි ඉස්කෝලේ තියෙනවා උත්සවයක්. ඒ උත්සවයේදී හරි අමුතු දේවල් ගොඩක් වුණා. යාළුවෝ හැමෝම මැරතන් එක දුවද්දි අපේ බින්දුත් දුවන්න පටන් ගත්තා. හැබැයි ටිකක් දුවගෙන යද්දි එක යාළුවෙක් වැටෙන්න යද්දි බින්දු ගිහින් ඒ ළමයව අල්ල ගන්නවා. ඉතින් මේකත් හරි පුදුම දෙයක්. ඒ වගේම යාළුවෙක් කන්න නැතුව දුකින් ඉද්දි බින්දු එයාගේ දවල් කෑම එකත් ඒ යාළුවට දෙනවා. බින්දුගේ හිතේ කිසිම තරහක් නැහැ. තව වෙලාවක බින්දු අතින් වැරදිලා යාළුවෙක්ගේ අයිස්ක්‍රීම් එකක් බිමට වැටෙනවා. ඉතින් බින්දු එයාට කන්න තිබ්බ සල්ලි දීලා යාළුවට අයිස්ක්‍රීම් එකක් අරන් දෙනවා. යාළුවොත් පුදුම වුණා. දැන් තමයි හොඳම වෙලාව. බින්දුට තෑග්ගක් දෙන්න බින්දුගේ නම කියනවා. ඉතින් බින්දු ගොඩක් ආසාවෙන් හිටියේ යාගේ නම කියනකොට යාළුවෝ අත්පොල සන්නාදයක් දෙයි කියලා. බින්දු හිතුවා හරි බින්දු කරපු හොඳ දේවල් වලට දැන් යාළුවොත් එයත් එක්ක යාළුයි. ඉතින් ඔන්න වෙනද වගේ නෙමෙයි. බින්දු ලකුණු ගත්තම දැන් හැමෝම අත්පුඩි ගහනවා. දැන් බින්දු ගොඩාක් සතුටින් ඉන්නේ. හවස් වරුවට සෙල්ලම් කරන්න යාළුවෝ බින්දුව දැන් හැමදාම එක්කන් යනවා. මෙයාලා දැන් හොඳම යාළුවෝ වෙලා. බින්දුගේ අම්මත් කියනවා බින්දු දැන් ඉස්සරට වඩා සතුටින් ඉන්නවා කියලා. ඉතින් ඔයාලත් කිසිම වෙලාවක තරහ හිතේ තියාගන්න නැතුව අනික් හැමෝටම Tamanට පුළුවන් වෙලාවට උදව් කරලා සතුටින් ඉන්න.